Women's T20 Cricket World Cup 2026 in England and Wales. කාන්තා ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය ආරම්භය ශ්‍රී ලංකා කණ්ඩායමට ඊතරම් යහපත් වුණේ නැහැ. දැන් අපි දන්නවා ඊයේ දවසේදී තරගාවලිය ආරම්භ වුණා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පළමු තරගය එංගලන්තයට එරෙහිව පවතිනවා බර්මින්ගම් එජ්බස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගත් චමරි අතපත්තු සමග ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරනවා මේ තරගයේදී මුලින්ම පන්දු යැවීමේ කාර්යභාරය Taman වෙත පවරා ගන්නට. තනතිරුවේ ස්වභාවය දන්නේ නැති නිසා බොහෝ විට මේ තීරණය හොඳයි කියලා තමයි කණ්ඩායම තීරණය කළේ. ඇය ඒ සම්බන්ධයෙන් සඳහන් කරා. කෙසේ වෙතත් ආරම්භක ඉනිම එහෙමත් නැත්නම් එංගලන්ත කණ්ඩායම ඉතාමත්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ප්‍රථම තරගය ශ්‍රී ලංකාවට එරෙහිව ජය ගන්නට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු මෙවර ලෝක කුසලානයේදී පළමු බලාපොරොත්තුව බිඳ දමමින් මොකද 2023 ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරයේදී T20 තරගාවලිය ජය ගන්නට සමත් වුණා. තරග දෙකක් එහිදී ජය ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම. මේ විශ්වසනීයත්වයෙන් යුතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට ප්‍රවිෂ්ඨ වන්නේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ තරගයේදී අත්වන්නේ පරාජයක්. ඒක ටිකක් දවැන්ත පරාජයක් කියලා හැඳින්වුවොත් වැරද්දක් නැහැ. අපි තරගය ගැන මදක් කතා කරලා බැලුවොත් එහෙම එංගලන්ත කණ්ඩායම Tamanගේ පන්දුවාර 20 අවසානයේදී ඉතාමත්ම දවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නවා. ලකුණු 219ක් එක කඩුල්ලක් පමණක් දැවි. මෙහිදී ඩැනි හොජ් නොදැවි ලකුණු 105ක් වාර්තා කරනවා. ඉතාමත්ම වේගවත් ඉනිමක් ඇය ක්‍රියාත්මක කරන්නේ. ඊට මනා සහායක් ලබා දෙනවා ආරම්භක පිතිකාරණයේ ඇමි ජෝන්ස් ලකුණු 53ක් ලබාගෙන ඇය පමණයි දැවි ගිය පිතිකාරණයේ බවට පත්වන්නේ. කාෆ් ඉන්ජරි එකක් තිබිලා ඉන් ගොඩ ඇවිල්ලා එහෙමත් නැත්නම් එය සුව වෙලා තරගාවලියට අවතීර්ණ වෙච්ච නැට්සීව බ්‍රන්ට් එංගලන්ත කණ්ඩායමේ නායිකාව ඇය ඉතාමත්ම හොඳ ඉනිමක් ක්‍රීඩා කරනවා. පන්දු 22කදී නොදැවි ලකුණු 46ක් ලබා ගන්නවා. ඇගේ සහයත් ලැබෙනවා මේ හොජ්ට. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 219ක් බවට පරිවර්තනය වෙනවා. පන්දුවාර 20 අවසානයේදී එක කඩුල්ලක් පමණක් දැවි එංගලන්ත කණ්ඩායම. ඉතින් මෙය තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ බර්මින්ගම් එජ්බස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. මීට පෙර ලකුණු 167ක් පමණයි වැඩිම ලකුණු සංඛ්‍යාව නවසීලන්තයේ ලබාගෙන තිබුණේ. කෙසේ වෙතත් ඊයේ දවසේදී අපි සඳහන් කරා ලකුණු 170කට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තොත් මේ තරගයේ ජය ගන්නට පුළුවන් කියා. ඉතින් එංගලන්ත කණ්ඩායම ඉතා හොඳින් ලකුණු 219ක් රැස් කරන්නට සමත් වුණා. ඒ අනුව තරගයේ 75ක් තරගය ආරම්භ වන විට ඔවුන් අතේ තිබුණේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වන විට. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ තරම් සාර්ථක එකක් බවට පත් වුණේ නැහැ. එංගලන්ත ඉනිමේදී පන්දු යැවීමේදී විශේෂයෙන්ම මල්කි මදාරා පන්දුවාර 4ක් ක්‍රියාත්මක කළා. හැබැයි ඇයට එරෙහිව ලකුණු 51ක් ඔවුන් ලබා ගත්තා. දවාගත් එකම කඩුල්ල දවා ගන්නට මල්කි මදාරා සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් ලකුණු 132කට දැවී ගියා. නිලක්ෂිකා ද සිල්වා ලකුණු 39ක් ලබා ගත්තා. ඇය තමයි වැඩිම ලකුණු ලාභිනිය මේ ශ්‍රී ලංකා ඉනිමේ. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29ක් පමණයි ලබා ගත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අර මුල් පන්දුවාර 6 තුල ශ්‍රී ලංකා කණ්ඩායම යම්කිසි ආකාරයක පීඩනයකට ලක් වුණා. මෙන්න මේ පීඩනය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිම ශක්තිමත් කරගන්නට අර කඩා වැටුණු ඉනිම නැවත ගොඩනගා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ෆ්‍රයා කෙම්ප් ලකුණු 22ක් පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා දෙමින් කඩුළු 4ක් දවා ගන්නට සමත් වුණා. මේ තමයි ඊයේ තරගයේ සාමාන්‍යයෙන් ලකුණු තත්ත්වය කොයි ආකාරයෙන්ද සටහන් වුණේ කියන කාරණේ. තරගයේ පැවති ආකාරය පිළිබඳ අපි මදක් අවධානය යොමු කළොත් අපි තරගය බෙදාගත්තොත් කොයි ආකාරයකටද පැවතුනේ කියලා. ඔබ දන්නවා පළවෙනි පවර් ප්ලේ අවස්ථාව පළමු පන්දුවාරයේ සිට 6 වන පන්දුවාරයේ අවසාන පන්දුව තෙක් මේ පන්දුවාර 6 ඇතුළත එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 51ක් රැස් කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 3ක් මුල් පන්දුවාර 6 තුල බිඳ වැටෙනවා ලකුණු 39කට. ඊට පස්සේ මිඩල් ඕවර්ස් ගත්තොත් 7 වන පන්දුවාරයේ පළමු පන්දුවේ සිට 16 වන පන්දුවාරයේ අවසන් පන්දුව තෙක් ගත්තොත් එංගලන්ත කණ්ඩායම ලකුණු 109ක් රැස් කරනවා. ඔවුන්ගේ එක කඩුල්ලක් බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71ක් රැස් කර ගන්නවා. මෙන්න මේ පන්දුවාර කිහිපය තුල කඩුළු 5ක් ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ වැටෙනවා. ඊට පස්සේ ඩෙත් ඕවර්ස් ගත්තොත් අවසන් 17 වන පන්දුවාරයේ පළමු පන්දුවේ සිට 20 වන පන්දුවාරයේ අවසානය තෙක් එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවි ලකුණු 59ක් රැස් කරන්නට සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙන්නේ ලකුණු 22ක් පමණයි රැස් කරන්නට කඩුළු 2ක් බිඳ වැටි. තරගය තවදුරටත් විශ්ලේෂණය කළොත් එංගලන්ත කණ්ඩායම 6 පහර 3ක් එල්ල කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම 6 පහර 2යි එල්ල කරන්නේ. 4 පහර 23ක් එංගලන්තයට ඇතුළත් වෙද්දී ශ්‍රී ලංකාව 4 පහර 9ක් පමණයි එල්ල කරන්නේ. ඉනිමේ ඩොට් බෝල් සංඛ්‍යාව ගත්තොත් එහෙම එංගලන්ත කණ්ඩායම යව් සමස්ත පන්දු වලින් මේ පන්දු 120න් 117ක් ඩොට් බෝල් විදිහට අතහැරලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩොට් බෝල් සංඛ්‍යාව 146ක්. ඒ කියන්නේ
තරගේ ඉනිමෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් ඩොට් බෝල් විදිහට වාර්තා වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 132ක් ලබා ගැනීමත් යම්කිසි ආකාරයකින් හොඳ ප්‍රවණතාවක් කියලායි අපිට සඳහන් කරන්නට වෙන්නේ. මේ තරගයේ විශේෂත්වයක් තියෙනවා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T20 තරගයක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව මේ තරගයේදී වාර්තා වෙනවා. ලකුණු 351ක් කණ්ඩායම් දෙකම එකතුව ලබා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ නිලක්ෂිකා ද සිල්වා සහ මල්කි මදාරා නවවන කඩුල්ල සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම සම්බන්ධතාව පිහිටුවන්නට සමත් වුණා. ලකුණු 39ක් ඔවුන් දෙදෙනා රැස් කරනවා. මීට පෙර මේ වාර්තාවට හිමිකම් කිව්වේ ශශිකලා සිරිවර්ධන සහ උදේශිකා ප්‍රබෝධිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සාර්ථක නැහැ. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් බලාපොරොත්තු තිබෙනවා. මොකද තරග 4ක් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ඉතිරිව තිබෙනවා. එක කාණ්ඩයක කණ්ඩායම් 6ක් ඉන්නවා. මේ කණ්ඩායම් 6න් කණ්ඩායම් 5ක් සමග අනිවාර්යෙන් තරග කරන්නට සිද්ධ වෙනවා. මේ තමයි ක්‍රමවේදය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අවස්ථා කිහිපයක් ඉතිරිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ මීළඟ තරගය නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලබන 16 වෙනිදා එහෙමත් නැත්නම් ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට සවුත්හැම්ප්ටන් හිදී තමයි මේ තරගය පැවැත්වෙන්නේ. නවසීලන්තයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ ජය ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් මේ අවසන් පූර්ව තරග සඳහා ප්‍රවේශ වන්නට නම් කෙසේ වෙතත් අද දවසේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 3ක් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වෙන්නේ අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ඉතාමත්ම තියුණු තරගයක් පැවැත්වෙනවා. මේ ඒකාණ්ඩයේ තරගයක් ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය. ප්‍රබල කණ්ඩායම් දෙකක් තරග වදින්නේ. විශේෂයෙන්ම මේ තරගය අතිශය වැදගත් වෙනවා. සොෆී මොලිනෙක්ස්ගේ නායකත්වයේ යටතේ ඔස්ට්‍රේලියාව තරග වදිද්දී ලෝරා වුල්බාඩ් නායකත්වයේ දනවා දකුණු අප්‍රිකා කණ්ඩායමට. ඊට අමතරව නවසීලන්තය සහ බටහිර ඉන්දිය කොදෙවන් මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වරට මුණ ගැසෙනවා. ඒ ශ්‍රී ලංකාව අයත් B කාණ්ඩයේ තරගයක්. මේ තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11ට. අපි බලමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මොකද වෙන්නේ කියලා. 16 වෙනිදා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සමග තරගය පිළිබඳවත් අපි විශේෂයෙන් කතා කරන්නට සූදානම්ින් ඉන්නවා. Women's T20 Cricket World Cup 2026 in England and Wales.